සුබ දවසක් මගේ දරුවනේ. අරස ක්‍රියේෂන් වැඩසටහනේ අද සුන්දර සිත නිවෙන තැනකට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ පොල්ගහවෙල මහමෙවුනාව භාවනා අසපුව වන්දනා කරගන්න. ඉතින් ඕගලන්වත් අපි එකතු කරගෙන දැන් අපි ඉදිරියට යන්නේ. එහෙනම් අසපුවේ ඉදිරි වැඩසටහන වීඩියෝෙන් ආරම්භමු. අපි එහෙනම් ඉදිරියට යමු. මහමෙවුනාව භාවනා අසපු සංචිතයේ ආරම්භක භාවනා මධ්‍යස්ථානය වෙන්නේ වත්මන් මූලස්ථානයේ ලෙසද හඳුන්වන්නේ පොල්ගහවෙල වඩුවාවේ පිහිටි මහමෙවුනා භාවනා අසපුවයි. සුන්දර කුඩා කඳු ගැටයක් ආසිතව පිහිටා තිබෙන මෙම අසපුව දහම් පිපාසිත සෝහස් මිනිසුන්ගේ දහම් පිපාසාව සංසිඳවා ගැනීම පිණිස අමා දහම් පිරිසොඳුරලිලක් වෙනවා. පූජ්‍යපාද ගිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමීන් වහන්සේ විසින් 1999 අගෝස්තු මාස 14 වෙනි දින ආරම්භ කරන ලද මෙම මහමෙවුනා භාවනා අසපුවේ විරාජමානව වැඩ සිටින සිරි ගෞතම දම්සක් මහා සෑයක්, සිරි ගෞතම බෝධි මණ්ඩපයක්, සිරි ගෞතම සම්බුද්ධ රාජ මාලිගාවක් දෙවි මිනිසුන් හට මහත් ශ්‍රද්ධා භක්තිය දනවන අතර වත්මන් බුදු සසුනට මහත් ආලෝකයක් සපයනවා. සම්බුද්ධ රාජමාලිගාවේ ඇතුළත දර්ශන අපිට ලබා ගැනීමට නොහැකි වීමත් එයට හේතුව මහමෙවුනා අසපුවේ නීතියට අනුව සම්බුද්ධ රාජමාලිගාවේ ඇතුළත් දර්ශන අපිට ලබා දීමට නොහැකි වීම සම්බන්ධව අපි කනගාටුව පළ කරනවා. මෙම මාලිගය ඇතුල්වීමේ ප්‍රධාන දොරටුවකින්ද ඇතුල් මාලයෙහි වජිරාසනය මත වැඩ සිටින අනභිභවනීය ශ්‍රී සම්බුද්ධත්වය ලබමින් සිටින සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පිළිමය වහන්සේ නමක්ද මනස්කාන්ත උඩුමහලකින්ද නිර්මාණය වී තිබෙන දඟකාර ඇත් පෙළහැරකින් මතුවෙන ගජාසනය සහිත වජිරාසනය මත බුදුරජාණන් වහන්සේ වැඩ සිටිනවා. ඇතුල්වීමේ දොරටුවේ දකුණු පසින් පිහිටා තිබෙන මහබෝසතාණන් වහන්සේගේ වෙස්සන්තර ආත්ම භාවයේ සියලු දේ දන් දුන් අයුරින් විදහා දැක්වෙන ප්‍රතිමාවන් නිර්මාණය කර තිබෙනවා.
ඉතින් මගේ දරුවනේ දැන් අපි යන්නේ සිරි ගෞතම දම්සක් මහසෑය වන්දනා කරගන්න. එහෙනම් අපි ගිහිල්ලා වන්දනා කරගමු. එහෙනම් මගේ දරුවනේ අද අපි ඔයගොල්ලන් එක්කන් ආවේ සුන්දර භාවනා අසපුවකට තමයි. හරි නිස්කලංක භාවනා අසපුවක් මේක. ඉතින් මේ තමයි පොල්ගහවෙල මහමෙවුනා භාවනා අසපුව. ඉතින් නැවත ලස්සන වැඩසටහනකින් හමු වෙනතුරු ඔයගොල්ලන්ට ආයිබෝවන්. කමෙන්ට් බොක්ස් එකේ යට කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ වැඩසටහන ලයික් කරන්න, ෂෙයා කරන්න ඉල්ලා සිටිනවා. අරස ක්‍රියේෂන් වැඩසටහනකින් තවත් දවසක හමු වෙනතුරු ඔයාලට ආයිබෝවන්. සුබ දවසක්.